හරි. හරි ළමයි දැන් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ පළවෙනි පේපර් එකේ අනිවාර්යයෙන්ම අලුත් සිලබස් 2016 ඉඳන් මේ වෙනකන් හැමදාම අහපු ප්‍රශ්නයක් සරල රේඛා වාසිත කෙටි ප්‍රශ්නය. එතකොට ලකුණු දෙක ගානේ හැමදාම ඇවිල්ලා තියෙනවා. ඔයාලගේ මේ අවුරුද්දෙත් අහයි. එතකොට මම මෙතන 2016 නෙමෙයි ඊට එහාත් ගියපු 2011 ඉඳන් අහපු කෙටි ප්‍රශ්න ටික මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා සරල රේඛාවෙන් ආපු. හරිද? හරි. අපි මේ වීඩියෝ එක ඇත්තටම මම ගොඩක් කෙටි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද තව දවස් 7ක් 6ක් වගේ විභාගෙට තියෙන්නේ. ඒ හින්දා ඔයාලා ගණන් වලට වෙලාවක් වෙන් කරනවා නම් පොඩි වෙලාවක් අරගෙන මම මේ ටියුට් එකත් ඔයාලට ෂෙයා කරන්න. මේ එහෙම නැත්නම් අර කෙටි වහන ටියුට් එකේ තියෙන මේ ප්‍රශ්න ටික. එතකොට ටග් ගාලා බලන්න මොකද්ද මේ කියන තියරිය ටග් ගාලා රිමයින්ඩ් එකක් දාගන්න. යව ප්‍රශ්නවල උත්තර ටික බලාගෙන යන්න තියරිය අලුත් කරගන්න. එතකොට ඒක ආපහු ඕකේ වෙනවා. එතකොට ආයෙ කියලා බලන්න ඕන වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්නේ අලුතෙන් ඉගෙන ගන්න ඕන නම් දැන් කරන්න නැතුව ඉඳලා තෝර ගන්න ඕන නම් දැන් ඔය ස්මාර්ට් එකේ ඉන්න කෙනෙක්ට හිමින් බලන්න මේකේ මොකද්ද තියරිය කියන එක එකම ප්‍රශ්නේ අහන්නේ. මේ ප්‍රශ්න ටිකට පුරුදු වෙන්න පුතේ. මොකද ලකුණු දෙකක් දැන් 2016 ඉඳන් හැමදාම අහපු එක මේ සැරෙත් අනිවාර්යෙන් අහන්න ඉඩ 90ක් විතර තියෙනවා. හරි. හරි සරල රේඛාවක් කියන්නේ මොකද්ද? සරල රේඛාවක සමීකරණය අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට y සමානයි mx ධන c ආකාර තමයි සරල රේඛාවේ සමීකරණයක් දැක්වෙන්නේ. එතකොට ඒක බැලුවාම පේනවා වල අකුරු දෙකක් තියෙනවා m අකුරයි c අකුරයි. එතකොට මේ ගණන් වල වැදගත්ම දේ තමයි m අකුරයි c අකුරයි. m අකුරෙන් කියවෙන අනුක්‍රමණය කියලා. c අකුරෙන් කියවෙන අන්තක්ඛණ්ඩය කියලා. එතකොට මේ අපි බලමු වචන දෙක හිමින් බලමු මේ අනුක්‍රමණය කියලා කියන්නේ සරලව ගත්තොත් ප්‍රස්ථාරයේ හැඩය. ඒ කියන්නේ ප්‍රස්ථාරය දැන් මේ ප්‍රස්ථාරය බලන්න මේ අතර තියෙන්නේ. මේ අතර තියෙන්නේ. එතකොට ඒකේ හැඩය අපි කියන ධනාගයක් ගන්නවා කියලා. ඒක ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. මම ඔයාලට දැනගන්න කියන එක ධනාගයක් කියලා. මේව පල්ලෙහාට තියෙනකොට අපිට මම ඒක කියනවා අනුක්‍රමණය ඍණාගයක් කියලා. මේක ධනාගයක් මේක ඍණාගයක් කියලා කියනවා. හරිද? ඕක තමයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට කියා ගන්න පුළුවන් වෙන්නේ ධනද ඍණද කියලා විතරයි. හැබැයි අනුක්‍රමණය හොයද්දී අපිට ගණනය කරන්න වෙනවා සූත්‍රයක් පාවිච්චි කරලා. හරිද? එතකොට මම කියනවා අන්තක්ඛණ්ඩ ගැන කියන්න. අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. ඕක වැදගත්. අන්තක්ඛණ්ඩය කියන්නේ සරල රේඛාව ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඡේදනය වන තැන ඛණ්ඩාංකයයි. ඔය සරල රේඛාව y අක්ෂයේ ඡේදනය වෙන තැන ඛණ්ඩාංකයයි. මේ සරල රේඛාව y අක්ෂයේ ඡේදනය වෙන්නේ මෙතනයි. එතනට අපි කියනවා කෙලින්ම c. මේ c කෙලින්ම c එතන y අක්ෂයේ ඡේදනය වෙන තැන ඛණ්ඩාංක ලියන්න තියෙන එක තමයි අන්තක්ඛණ්ඩ කියන්නේ. ඒක කෙලින්ම මෙතන ලියව ගමන් හරි. එතකොට මෙන්න මේ සරල රේඛාව දැන් මේ අතර දැන් ටික මෙහෙට ආවොත් මේ බලන්න ටික මෙහෙට ආවොත් මොකද වෙන්නේ? මේ මෙතන ඉඳලා මෙහෙට ආවොත් බිඳුව වෙනවා. මේක මෙහෙට ආවොත් මේ මගේ පැත්තට ආවොත් බිඳුව වෙනවා. එහෙම ගියොත් එහෙම මේ රේඛාව මෙන්න මේ විදිහට යන්නේ. දැන් මේ රේඛාව මෙතනට ගියා නම් මේ ආකාරයට වැටෙන්නේ. එතකොට c කීයක් වෙනවද? c බිඳුවක් වෙනවා. එතකොට මේකට විශේෂ එකක් වෙනවා. y සමානයි mx ආකාර කියලා එනවා. දැන් විභාගෙට දුන්නොත් y සමානයි mx ආකාර කියලා ඔයාලට එතකොට මීටර වෙන්න ඕනේ. එහෙනම් මේක යන්නේ මූල ලක්ෂය හරහා. බිඳුව හරහා යන්නේ y ඛණ්ඩාංගේ බිඳුවයි මේ ප්‍රස්ථාරය කියලා. එතකොට ඒක තමයි ඒක වෙන්නේ. ඒ වගේ එකක් නම් අහලා තිබුණේ නැහැ දැනට. කමන්නේ දැනන් ඉන්න තමයි මේ කරුණ මම කිව්වේ. එතකොට අන්තක්ඛණ්ඩය කියන එක ඔයාලා හොයාගන්න දන්නවා c කියන්නේ ප්‍රස්ථාරයේ y අක්ෂය කැපෙන තැන ඛණ්ඩාංකය. දැන් යන් අනුක්‍රමණය කොහොමද හොයන්නේ කියන එක. අනුක්‍රමණය හොයන්න පුතේ අපිට මේ ප්‍රස්ථාරයේ කොහේ හරි ඛණ්ඩාංක දෙකක් ඕන වෙනවා. ඛණ්ඩාංක දෙකක් ඕන වෙනවා. ඛණ්ඩාංකයක් කියන්නේ මොකක්ද? x, y ආකාරයෙන් තමයි ඛණ්ඩාංකයක් අපි ලියන්නේ. ඒ කියන්නේ 0, 5, 3, 5, 4, 3 ඔහොමම. කියන්නේ මේ විදියට x, y ආකාරයෙන් තමයි අපි ඛණ්ඩාංකයක් ලියන්නේ. එතකොට අනුක්‍රමණය හොයන සූත්‍රය තමයි ඛණ්ඩාංක දෙකක් මේ විදිහට ලියා ගන්නවා අපි. y ඛණ්ඩාංක වෙනස. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. දැන් මම ඒක සරලව y වෙනස බෙදීම x වෙනස කියලා. එතකොට අනුක්‍රමණය එනවා y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනසෙන්. අන්තක්ඛණ්ඩ එනවා y අක්ෂය කැපෙන තැන ඛණ්ඩාංකයෙන්. හරිද? එහෙනම් මේ දේවල් ටික මතක තියාගෙන අපි යන් ගණන් ටික හදන්න අපි ඉස්සල්ලාම
යමු 2011 ගාන හදන්න. හරි 2011 ගාන හදන්න යා. දැන් ඔයාලට පේනවා 2011 ගාන. මොකද තියෙන්නේ? රූපයේ දැක්වෙන A හා B සරල රේඛාවේ අනුක්‍රමණය කීයද සමීකරණය කුමක්ද කියලා අහනවා. හරි අනුක්‍රමණයක් ගැන අහනවා අපිට මුකුත් කියන්න විදිහක් තියෙනවද? එකපාර කියන්න විදිහක් නැහැ. මේක බලලා ඛණ්ඩාංකයක් නැතුව මං කියන ඛණ්ඩාංක දෙක ලියා ගන්න ඕනේ කියලා. ඕකේ වල ලියු හැකි A ගේ ඛණ්ඩාංකේ B ගේ ඛණ්ඩාංකේ. A ගේ ඛණ්ඩාංකේ මොකක්ද? A වල ඛණ්ඩාංකේ x වල අපි කියන්නේ x වල ඛණ්ඩාංකේ. එතකොට x බිඳුවයි y ඍණ 2යි. එතකොට A වල ඛණ්ඩාංකේ බිඳුවේ ඍණ 2 වෙනවා. B වල ඛණ්ඩාංකේ x වල ඛණ්ඩාංකේ 3යි y බිඳුවයි. බලන්න y ගානට අර x අක්ෂය උඩට වැල්ලා තියෙන්නේ. එතකොට 3 බිඳුව වෙනවා. මෙන්න ඛණ්ඩාංක දෙක ලියාගත්තා දැන්. දැන් බලමු අනුක්‍රමණය හොයන්නේ කොහොමද කියලා. මං කියන අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංක වෙනස කියලා. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනසනේ. එතකොට මතක තියාගන්න දැන් y ඛණ්ඩාංක වෙනස ගන්න යද්දී ඔයාලට කැමති එකක් ගත්ත හැකි අඩු කර හැකි. මේ ඛණ්ඩාංක දෙකේ y ඛණ්ඩාංක දෙක අඩු කරන්න තියෙන්නේ. මෙයාගෙන් මෙයා අඩු කර හැකි. හරිද? මේ එහෙම නැත්නම් ආපස්සටත් අඩු කර හැකි. අපි එකක් කරලෙමුකෝ. මෙයාගෙන් මෙයා අඩු කරමු. ඍණ 2 අඩු කිරීම බිඳුව. ඍණ 2 අඩු කිරීම බිඳුව බෙදීම. හොඳට මතක තියාගන්න මම ඍණ 2 ඉන්නේ බිඳුව අඩු කරේ. එහෙනම් x ඛණ්ඩාංක වෙනස ගන්න ඕනෙත් බිඳුව අඩු කිරීම 3 කියලා. ඍණ 2කින් බිඳුව අඩු කරේ ඍණ 2කින් පටන් ගත්ත ඉන්න මෙයාගෙන් අඩු පටන් ගන්නවා. බිඳුව අඩු කිරීම 3. එතකොට මෙතනින් එනවා ඍණ 2 අඩු කිරීම බිඳුව ඍණ 2යි. බිඳුව ඍණ 3 ඍණ 3යි. පේනවද මේ? ඍණ බෙදුනහම මොකද්ද? ඍණ වලින් බෙදුනහම ධන. එකම ජාතියේ ලකුණ ගුණ වුණාම බෙදුනහම ධන. ධන 2 බෙදීම 3යි. මම ධන කියන එක දැම්මේ නෑ. ධන 3න් 2යි කියලා උත්තරේ එන්නේ. හරි. අපි ආපස්සට කරලා බලමු ඕක. ඒ කියන්නේ මම මෙයාගෙන් නෙමෙයි අඩු කරේ. මෙහෙම නෙමෙයි මම පළවෙනි ගාන විතරක් ඒක කරලා පෙන්නන්න. බිඳුවෙන් අඩු කරනවා දෙකක්. ඔන්න බදා ගන්න බිඳුව අඩු කිරීම බිඳුවෙන් අඩු කරන්න වෙනසක් නේ. බිඳුවෙන් අඩු කරන මෙතන තියෙන එක. මෙතන තියෙන ඍණ 2 ඈ. වරහණක් එහෙම නැතුව බිඳුව ඍණ 2 කියලා දැම්මොත් ඔයාලා දන්න ඍණ 2 කියලා. බිඳුව අඩු කිරීම ඍණ 2. x ඛණ්ඩාංක වෙනස බිඳුවෙන් ඍණ 2 නේ. එහෙනම් 3 අඩු කිරීම බිඳුව. ඍණයි ධන බිඳුව ධන 2 කියන්නේ 2යි 3 ඍණ බිඳුව කියන්නේ 3යි. 3න් 2 දැක්කනේ. මොක කරත් උත්තරේ නෑ. හැබැයි මාරු කරොත් නම් වරදිනවා. හරි. මොකක්ද අහන්නේ අනුක්‍රමණය කීයද 3න් 2යි සමීකරණය කුමක්ද කියලා. මේ තියෙන සමීකරණෙත් සමීකරණයකින් ලියන්න කිව්වොත් මේ ආකාරයෙන් yx ලියවෙන්න ඕනේ ඉංග්‍රීසි අකුරු මේ විදිහට m අකුරයි c අකුරයි හොයලා දාන්න ඕනේ. දැන් ඔයාලා m අකුර දන්නවා 3න් 2ක් කියලා. c හොයාගන්න තියෙන්නේ. c තමයි මෙතන හොයන්න ලේසිම එක. මොකද s පේන්න විතරයි ඕනේ. c කියන්නේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කැපෙන තැන ඛණ්ඩාංකේ. එතකොට මේකේ ඔයාලට පේනවා y අක්ෂයේ ඇවිල්ලා රේඛාව කැපෙන්නේ a වලදී. ඒ කියන්නේ ඍණ 2ේදී තමයි ඔක කැපිලා යන්නේ. ඍණ 2ේදී තමයි කැපිලා යන්නේ. එතකොට c කියන්නේ ඍණ 2යි. එතකොට ඔයාලට සමීකරණ ලියු හැකි y සමානයි අනුක්‍රමණය 3න් 2යි 3න් 2යි x c ඍණ 2යි. ඔන්න ඕක තමයි උත්තරේ. y සමානයි 3න් 2යි x ඍණ 2 කියන එක. එතකොට මේක ඔයාලා මේ භාගයක් විදිහට තියන්නේ. එතන අවුල්ද කැතද ඒක අදාළ නැහැ. y සමානයි 3න් 2යි x ඍණ 2 තමයි උත්තරේ වෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා පළවෙනි ප්‍රශ්නේ. අපි කරන් යන් ඔය එක වගේ ප්‍රශ්න ගොඩාක් හම්බ වෙනවා ඉස්සරහට යනකොට. හරි. දැන් මම ඉක්මනට ලියලා මැකුවට ඔයාලා ලියා ගන්න වීඩියෝ එක ස්ටොප් කරගෙන ඒක ලියාගෙන ඔයාලා මේ ටික හදා ගන්න. හරි අපි යන් ඊගාවට 2013 ගාන 2013
12 මට තිබිච්ච මොකක්ද වන්ද මම දැම්මේ නෑ 2013 ගාන රූපයේ දැක්වෙන පරිදි p හා q ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණය y සමාන mx ධන c ආකාරයෙන් ලියනු ලැබුවොත් එවිට m හි අගයත් c හි අගයත් ලියන්න. අර කලින් ගානේ අනුක්‍රමණය කියලා දුන්න මේකේ m කියලා දෙනවා. අරගේ සමීකරණය හෙව මේකේ සමීකරණය අහන්නේ අන්තක් ඛණ්ඩයගේ විතරයි අහන්නේ. ඕන රෝම ඉලක්කම් දෙකට උත්තරේ ලියුව හැකි. රෝම ඉලක්කම් දෙකට උත්තරේ ලියුව හැකි. c කීයද? c වල අගය කීයද? y අක්ෂය කැපෙන තැනනේ. c කියන්නේ 3යි. c කියන්නේ 3යි. එතකොට m වල අගය අහනවා. m වල අගය අහන්න ඛණ්ඩාංක දෙකක් ඕන වෙනවා. ඛණ්ඩාංක දෙක හොයාගන්න වෙනවා. කලින් ගානේ වගේ ඛණ්ඩාංක දෙක හොයාගන්න වෙනවා. p වල ඛණ්ඩාංකය මොකක්ද? p වල ඛණ්ඩාංකේ බිඳුවේ 3. p වල ඛණ්ඩාංකේ බිඳුවේ 3. q වල ඛණ්ඩාංකේ 3 බිඳුව. බිඳුවේ 3 බිඳුව. දැන් බලන්න කලින් ගානේ ඛණ්ඩාංක දෙක ආවේ මොකද්ද? බිඳුවේ රින් 2යි 3 බිඳුව. මේකෙත් බිඳුවේ 3යි 3 බිඳුව. බලන්න පාස් පේපර් කරලා යනවා කියන්නේ එකම දේ අහන්න. හරි. අනුක්‍රමණයනේ අහන්නේ. මෙයාගෙන් මෙයා අඩු කරන්නම් මං කැමති එකක් ඈ. y වෙනස 3 අඩු කිරීම බිඳුව. මෙයාගෙන් මෙයා බිඳුව අඩු කිරීම 3. 3 අඩු කිරීම බිඳුව බිඳුව අඩු කිරීම 3. 3න් බිඳුවක් 3යි. බිඳුව අඩු කිරීම 3 කියලා එහෙම දාන්න හිතෙයි. බිඳුව අඩු කිරීම 3ක් එහෙම නෙමෙයි. බිඳුවෙන් 3ක් අඩු වෙන්නේ. ඒ කියන්නේ ඍණ 3යි උත්තරේ. ඍණ 3යි. එතකොට මෙතන තියෙන ධන බෙදීම ඍණයි. 3 බෙදීම 3 1යි. ඍණ 1යි උත්තරේ. එතකොට m හි අගය ඍණ 1යි. c වල අගය 3යි. දැන් මේක නිකන් ඇහුවනම් සමීකරණ එහෙම මොකක් හරි ඇහුවනම් මෙතනට ආදේශ කරන්න තියෙන මේක අහලා නැහැ මම මේ ලියන්නේ වැඩි එකට y සමානයි m ඍණනේ ඍණ x c ධන 3යි y සමානයි ඍණ x ධන 3 තමයි මේකේ සමීකරණය ඇහුවනම් එන්නේ හැබැයි අහන්නේ m හොයන්නයි c හොයන්නයි විතරයි කියන්නේ එතකොට ලකුණු දෙක එතෙන්ට යනවා හරිද ඊගාව එක 2015 අවුරුද්දක් අතෑරලා නෙමෙයි ගිහින් තියෙන 2014ත් තියෙන්න ඇති මම මේක දැම්මේ නෑ මොකද හේතුව කියලා නම් මටත් මතක නෑ හරි දැන් බලමු 2015 ගාන රූපයේ දැක්වෙන සරල රේඛා y සමානයි සමීකරණයේ y සමාන mx ධන c ආකාරයෙන් ප්‍රකාශ කළ විට m හා c සඳහා ලැබෙන අගයන් නෑ සෝරි ඒ 2016 කියුනේ 2015 y සමානයි 2x ධන c සමීකරණයෙන් දෙනු ලබන සරල රේඛාව එක පහ ලක්ෂ්‍ය හරහා ගමන් කරයි නම් c අගය. දැන් ඔයාලට පුතේ මේ ප්‍රශ්න ටික කරන් යද්දී තේරෙනවා එක එක විදිහේ අහනවා වහන්න පුළුවන් වර්ග ඔක්කොම වගේ අහනවා. එතකොට මේ ප්‍රශ්න ටික කරලා ගියා කියන්නේ මේ සැරේ එන ගාන කොහොම ඇහුවත් ඔයාලට ගොඩ දා ගන්න පුළුවන්. බලන්න මේකේ කියන්නේ y සමානයි 2x ධන c ආකාරයෙන් දෙනවලු සරල රේඛාව. එතකොට මම නිකන් අහන මේක බලලා කියනකොට මේක අනුක්‍රමණ කීයද කියලා. අනුක්‍රමණ කීයද? 2යි ඈ. අනිත් කාරණාව තමයි පුතේ මේකට කියන්න අමතක වෙච්ච දෙයක් මුලින්. මේ y සමානයිනේ. මේ මම මේ විදිහට කියද්දි m කීයද කියලා එහෙම කිව්වේ. මේ මතක තියෙන y වල අගේ ඉස්සරහින් මුකුත් නැහැ. තනි y තියෙන්නේ. සංගුණක එක වෙලා තියෙන වෙලාවට තමයි අපිට මේ විදිහට m වල අගේ c වල අගේ කියන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මෙතනත් y වල සංගුණක එකයිනේ. දැන් බැරි වෙලාවත් මෙතන දෙකක් තිබ්බනම් මොකද කරන්නේ? මෙහෙම තිබුණා නම් මට අර එහෙම මේ අනුක්‍රමණ දෙකයි කියන්න බෑ. එහෙම තිබ්බනම් මේ දෙකේ ඉලක්කම අයින් කරලා දාන්න ඕනේ. මෙතන එක වෙන්න දෙකෙන් බෙදලා දාන්න. මේ ඔක්කොම දෙකෙන් බෙදලා දාන්න. එතකොට දෙකට දෙක කැපිලා යනවා y. මෙතන දෙකට දෙක කැපිලා ගියාම එකයි එන්නේ. එතකොට අනුක්‍රමණ එක වෙන්නේ. ඒ තේරෙනවද? එහෙම ප්‍රශ්නයක් දැනට අහලා නැහැ. එහෙම ඇහුවොත් කියලා තමයි මම ওই කතාව කිව්වේ. හරිද? හරි. ඕනම එකක් ටක් ගාලා ලියලා පෙන්නන්නකෝ එකපාරට තේරෙන්නේ නැතුව ගියොත් එහෙම කාට හරි දැන් මම පොඩ්ඩක් ගාන වෙනස් කරන්නම් මෙන්න මෙහෙම තිබුණා කියලා හිතන්නකෝ ඕක මම දෙකෙන් බෙදලා දාන්න ඒ y එක වෙන්න ඕනේ හින්දා දෙකෙන් බෙදන්න ඕනේ මේ එතකොට y දෙක දෙකෙන් බෙදුනහම x 6 දෙකෙන් බෙදුනහම 3යි මෙතන එකයි මේ එතකොට මේකේ අනුක්‍රමණය වෙන්නේ කීයද 1යි
අන්තක්ඛණ්ඩ වෙන්නේ 3යි. දැන් ඔයාලා මෙතන කෙලීම තිබ්බේම නම් අනුක්‍රමණ 2යි අන්තක්ඛණ්ඩ 6යි කියලා දැම්ම නම් වරදිනවා. හරි. ඔන්න වැඩි දෙයක් කිව්වේ. ඒවා පොඩ්ඩක් නෝට් කරගන්න එකපාරට මේ අහලා නැති ඒවා එකක් සමහරට අහන්න ඉඩ තියෙනවා. හරි. දැන් මේ ගානේ මොකද්ද දුන්නේ? y සමානයි 2x ධන c කියලා දුන්නේ නේ. සමීකරණ දෙල්ලමන සරල රේඛාව 1/5 ලක්ෂ්‍ය හරහා ගමන් කරයි නම් c වල අගය. ඒක යනවලු 1/5 කියන ලක්ෂ්‍ය හරහා. එහෙනම් c වල අගය. මේ මම ඔයාලට කිව්වා මේ ඛණ්ඩාංකයක් ලියන්නේ x, y ආකාරයෙන්. x, y ආකාරයෙන් තමයි ලියන්නේ. එතකොට x වල ඛණ්ඩාංක 1යි y වල ඛණ්ඩාංක 5යි. අනේ x වල ඛණ්ඩාංක 1යි y වල ඛණ්ඩාංක 5යි. ඉතින් මෙයා දන්නවා c වල අගේ අහන්නේ. එතකොට m වල මොන c අගේ අහන්නේ වේ? ආදේශ කරන්න මෙන්න මෙයා. y 5යි x 1යි c 5 සමානයි 2 ධන c. 5 සමානයි 2 ධන c. දෙක ඉලක්කම මෙහෙට ගේන්න. 5 අඩු කිරීම 2. දෙක ඉලක්කම මෙහෙට සමාන ලකුණ පරිගණ වෙනවා. 5 අඩු කිරීම 2 කීයද? 5න් 2ක් ගියාම 3යි. මේ c සමානයි 3යි. c වලගේ අහන්නේ 3යි. තේරුණාද? බලන්න එක එක ප්‍රශ්න අහන එක එක විදිහේ මේ කතාව තේරුම් අරන් හිටියනම් වැඩේ ලේසියි. එහෙම ලොකු අවුලක් වෙන්නේ නැහැ. හරිද? දැන් අපි යන් අලුත් සිලබස් එකේ. ඔන්න 2016. අලුත් සිලබස් එකේ ගානක් හදන්න. 2016 ගාන. රූපයේ දැක්වෙන සරල රේඛාවේ සමීකරණය y සමාන mx ධන c ආකාරයෙන් ප්‍රකාශ කළ විට m හා c සඳහා ලැබෙන අගයන් දෙක ලියා දක්වන්න. m හා c. හරි. බලන්න m හා c ලියන්න මොකද ඛණ්ඩාංක දෙකක් තියෙනවද නැහැ? ඛණ්ඩාංක දෙක ප්‍රස්ථාරයෙන් හොයා ගන්න ඕනේ. ඊට කලින් එක ලකුණක් අරන් ඉමුද? කොහොමද එක ලකුණක් ගන්නෙ? c වල අගය ලියලා ඉන්න පුළුවන්. c වල අගය කීයද? හරි. එතකොට c වල අගය 1 කියන්නේ දැන c වල අගය දැන් අනුක්‍රමණය කරද්දී අනුක්‍රමණය කරන්න ඔයාලට ඛණ්ඩාංක දෙයක් හොයා ගන්න වෙනවා. අපි බලාගෙන යන් ඛණ්ඩාංක දෙයක් බලන්න x සමානයි බිඳුවේදී y කීයද කියලා. x සමානයි බිඳුවේදී y හොයා ගන්න පුළුවන්ද? පුළුවන් නේ. පැහැදිලිවම 1යි කියලා තියෙනවා. බලන්න x සමානයි 1ේදී y. x සමාන 1ේදී y වලට අගයක් තියෙනවා. හැබැයි x සමාන 1ේදී y වල අගයක් තිබුණාට ඒකේ අගේ හරියටම හොයා ගන්න විදිහක් නැහැ. පැහැදිලිව පේන්නේ නැහැ. හරිද? ඊගොඩ දැන් x සමානයි 2ේදී එතනදී තේමයි අගයක් තියෙනවා. හැබැයි පැහැදිලිව හොයා ගන්න විදිහක් නැහැ. x සමානයි 3ේදී 3ේදී අගේ පැහැදිලිව හේයි හැගී y වල අගේ 2යි කියලා හේයි හැගී. දැන් එතකොට මොකද අනුක්‍රමණය හොයන්න ගන්න තියෙන y වෙනස බෙදීම x වෙනස. දැන් ඔයාලට පේනවා මේක බැලුවාම මේ දෙකෙන් එකක් අඩු කරොත් 1යි 3න් බිඳුවක් අඩු කරාම 3යි. ධන උත්තර දෙකක් එනවා මේ පැත්තෙන් කරොත්. කොයි විදිහට කරත් එකම උත්තරේ එනවා. මම කරලා පෙන්නුවානේ. දැන් මේ වගේ එකක් කරොත් එම ඍණ මග ඇරලා කෙලින්ම ධන උත්තරේ එනවා. පොඩ්ඩක් ලියන්න කලින් චුට්ටක් බලන්න විතරයි තියෙන ගාන දිහා. හරි. දෙක අඩු කිරීම එක x වෙනස කියන්නේ 3 අඩු කිරීම බිඳුව. දෙකෙන් එකක් 1යි 3න් බිඳුවක් 3යි. එතකොට m වල අගය එන්නේ 3න් 1යි. m වල අගය එන්නේ 3න් 1යි. c වල අගය 1යි. ගෙලින්ම අහන්නේ මේ දෙක විතරයි 2016 m වල අගය 3න් 1යි c වල අගය 1යි වෙන්නේ. සමීකරණය ඇහුවනම් බැරි වෙලාවල් ලියවෙන්නේ y සමානයි 3න් 1යි x ධන 1 කියලා තමයි සමීකරණය ඇහුවනම් ලියවෙන්නේ. හරි. අපි යන් ඊගාට 2017 ප්‍රශ්නෙට 2017 නම් ඔව් ඒකේ නම් අර දැන් ගිය සැරේ වගේ දැන් ගිය සැරේ කියන්නේ 2016 එතකොට ඛණ්ඩාංකයක් මුකුත් නැතුව ඛණ්ඩාංකයක් හොයලා මේක ගන්න උනේ 2017 මුකුත් නැහැ ඛණ්ඩාංක දෙක ප්‍රස්ථාර පේන්න දීලා තියෙනවා දීලා අනුක්‍රමණයයි අහන්නේ මේක විතරයි අහන්නේ කෙලින්ම බලන්න ඒකේ ඛණ්ඩාංක දෙක දීලා අහනවා අනුක්‍රමණය අහනවා. හරි අපි අඩු කරමු කැමති එකක්.
මම මේකෙන් මේක අඩු කරන්නම්කෝ 3 අඩු කිරීම බිඳුව 3 අඩු කිරීම බිඳුව එහෙනම් මෙයාගෙන් මෙයා x වෙනස කියන්නේ බිඳුව අඩු කිරීම 2 3න් බිඳුවක් 3යි ඔන්න ආයෙත් බිඳුවෙන් 2ක් අඩු කරන්න එනවා ළමයි ගොඩ දානවා 2යි කියලා බිඳුවෙන් 2ක් අඩු වුණාම ඍණ 2යි උත්තරේ එතකොට 3 බෙදීම ඍණ 2 කියන්නේ ධන බෙදීම ඍණ උත්තරේ ඍණ 3 බෙදීම 2යි ඍණ 3 බෙදීම 2යි ඒකේ අහන්නෙත් මොකද්ද අනුක්‍රමණය විතරයි අහන්නේ ඔය හයිලයිට් කරගන්න මේ වචන අනුක්‍රමණය කියලා කිව්ව ගමන් මොකක්ද අහන්නේ සමීකරණේ දාන්න අන්තක්ඛණ්ඩේ දාන්න අහන එකට උත්තරේ ලියන්න එතකොට අනුක්‍රමණය එන්නේ ඍණ 3 බෙදීම 2යි 2017 දැන් 2018ට 2018 එනං කෙලින්ම මුකුත් නැහැ ඛණ්ඩාංක දෙක දීලා අහනවා ඒත් අනුක්‍රමණය අහන්නේ මේ බලන්න කලින් ප්‍රස්ථාර දීලා ඛණ්ඩාංක දෙක දීලා අනුක්‍රමණය හෙව්වා මේ හැරේ ප්‍රස්ථාරෙත් නැහැ කෙලින්ම ඛණ්ඩාංක දීලා අනුක්‍රමණය අහනවා ඉතින් අනුක්‍රමණ දෙක ලියලා y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදලා ගන්නවා හරි 0.8 එකක් අනික 2 4 මේ මොකද්ද මේ දිගේ 0.8 2 4 හරිද හරි අඩු කරමු මේකෙන් මේක අඩු කරන්න මේකෙන් මේක අඩු කරමු 8 අඩු කිරීම 4 8 අඩු කිරීම 4 එහෙනම් බිඳුව අඩු කිරීම 2 ඍණ 2 නෙමෙයි නේද ඍණ 2 දෙබ්බනම් මෙතන වරහණක් දාගන්න ඕන බිඳුව අඩු කිරීම 2 ඍණ 2 නෙමෙයිනේ හින්දා ප්‍රශ්නයක් නෑ මේ විදිහට පල්ලෙන් ලියාගත්තොත් ලේසි මේ විදිහටම ලියලා ලියාගත්තා ඒකට පැටලෙන්නේ නැහැ 8 අඩු කිරීම 4 4යි 8 අඩු කිරීම 4 4යි බිඳුව අඩු කිරීම 2 ඔන්න දැන් තුන්වෙනි වතාවගේ ඔක බිඳුවෙන් අඩු කරන්න තියෙන්නේ ඍණ 2යි එතකොට ධන බෙදීම ඍණයි ධන බෙදීම ඍණයි 4 2කින් බෙදුනාම 2යි එතකොට අනුක්‍රමණය වෙන්නේ කීයද ඍණ 2යි ඍණ 2යි අනුක්‍රමණය වෙන්නේ 2018 ඒක තමයි කෙලින්ම අහන්නේ ඍණ 2යි අන්න කොච්චර ලේසිද යන් අපි 2019ට 2019 අහන්නේ අනුක්‍රමණය බලන්න දැන් මේ පිට අහන අනුක්‍රමණය විතරයි අහන්නේ අනුක්‍රමණය බලන්න ඒකේ අනුක්‍රමණය අහන්නේ කොහොමද කියලා ප්‍රස්ථාරයක් දීලා තියෙනවානේ ඛණ්ඩාංක දෙක දීලා නේ දැන් මම මේ ලියනවම කරනවා වුණාට ඔයාලා මේක ස්ටොප් කරලා ලියාගෙන මේක හදාගන්න ඒකේ බලන්න ඛණ්ඩාංක x සමානයි බිඳුවේදී y කීයද y 2යි x සමාන 1 දී ලිව්ව හැකිද පුළුවන් 1 දී 4යි 2 දී පුළුවන්ද ඔව් 2 දී 6යි ඛණ්ඩාංක 3ක්ම තියෙනවා ඛණ්ඩාංක 3ක්ම තියෙනවා කැමති දෙකක් තෝරන් අනුක්‍රමණය හොයාගන්න කැමති එකක් තෝරගන්න හරිද කොයි එක තෝරගන්නද මම මේ දෙන්නම තෝරගන්නම්කෝ මෙයා වයින් කරලා මේ දෙක තෝරන් හදන්නම්කෝ ඔයාලා ඕන අරකට මේව කරලා හදලා බලන්න එනවද කියලා හරි m කියන්නේ මොකක්ද y ඛණ්ඩාංක වෙනසනේ මම මෙයාගෙන් මෙයා අඩු කරන්න 4 අඩු කිරීම 2 හරිද මෙයාගෙන් මෙයා x ඛණ්ඩාංක වෙනස 1 අඩු කිරීම බිඳුව 4 අඩු කිරීම 2 1 අඩු කිරීම බිඳුව 4ෙන් 2ක් ගියපුවාම කීයද 2යි 1ෙන් බිඳුවක් 1යි අනුක්‍රමණය කීයද 2ක් කියලා තමයි උත්තරේ එන්නේ ඒකේ අහන්නේ මොකද අනුක්‍රමණය විතරයි අහන්නේ 2019 එකපාරින් එනවා උත්තරේ 2ක් කියලා එනවා ඔයාලා ඕනනම් දැන් අනිත් ඛණ්ඩාංකේ දාලා ඕන එකක් බලන්න මෙයයි ඒ ඛණ්ඩාංකේ මෙයයි හරි ඕන එකක් බලන්න උත්තරේ 2 තමයි එන්නේ බලන්න කොච්චර ලේසිද මේ ලකුණු දෙක ගන්න මහන්සි වෙන්න පුතේ මේ ලකුණු දෙක කොහොම හරි කරලා ගන්න ඒකයි මේ මෙච්චර මහන්සි වෙන්නේ හරි 2020 ඛණ්ඩාංක දෙක දීලා බිඳුව 2 හා පහ 2 ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි යහනවා ඔයාලට එකපාරට තේරෙනවා මේ මොනවද මේක අහන්නේ කියලා හැබැයි මේ අවුරුද්දේ ගාන ඉතින් අර ගණන් වල දේවල් දන්න කෙනෙක්ට නම් අවුලක් නෑ සාමාන්‍ය කෙනෙක්ට නම් එකපාරට නිකන් අමුතු ගානක් වෙයි මේ ගාන බලමු හරි
අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංක වෙනසනේ. කොහොමද? මම මේකෙන් මේක අඩු කරන්නම් මේකෙන් මේක අඩු කරන්නම්කො. එතකොට දෙකෙන් දෙකක් අඩු කරන්න තියෙන්නේ. දෙකෙන් දෙකක් අඩු කරන්න තියෙන්නේ. මේක 5න් බිඳුවක් අඩු කරන්න තියෙන්නේ. හරි. දෙකෙන් දෙකක් බිඳුවයි 5න් බිඳුවක් 5යි. උත්තරේ කීයද? ඕකට එක එක උත්තර දානවා. මතක තියාගන්න බිඳුවෙන් ඕනෑම සංඛ්‍යාවක් බෙදුනාම උත්තරේ බිඳුවයි. ඒ වගේම තමයි බිඳුවෙන් ඕනෑම සංඛ්‍යාවක් ගුණ වුණාමත් උත්තරේ බිඳුවයි. එතකොට මෙතන බිඳුව බෙදීම 5 කියන්නේ උත්තරේ කීයද? බිඳුවයි. හරිද? බිඳුවයි. මොකක්ද අහන්නේ? අනුක්‍රමණය අහනවනේ. එහෙනම් පළවෙනි එකට උත්තර එනවා අනුක්‍රමණය බිඳුවයි කියලා. අන්තක්ඛණ්ඩය අහනවා. අන්තක්ඛණ්ඩය කොහොම වෙයිද? ඔය වගේ එක. අන්තක්ඛණ්ඩය කොහොම වෙයිද? නිකන් හිතලා බලන්න දැන් මේක ඇන්දොත් එහෙම බිඳුවේ දෙක කියන්නේ මෙතන. 5 දෙක මෙහෙමනම් මේ වගේ වෙනවා. මේ එතකොට මේ මොකද්ද මේ? y සමානයි 2 හරහා යන තිරස් රේඛාව තමයි එන්නේ. එතකොට මේක අන්තක්ඛණ්ඩය කොහොමද 2 වෙනවා. දැන් එක එකපාරට එහෙම කිව්වට බෑනේ. අපි හදලා බලමුකෝ. කොහොමද හදලා බලන්නේ? හදලා බලන්නේ අපි ආදේශ කරමු මේකට. සරල රේඛාවේ සමීකරණය. මොකද්ද? y සමානයි mx ධන c නේ. ඕකට ආදේශ කරමු. එතකොට කොහොමද මොකක්ද ආදේශ කරන්නේ? මේ කැමති ඛණ්ඩාංකයක් ආදේශ කරන්න. ඇයි අනුක්‍රමණ බිඳුවයි කියලා දන්නවනේ. ආදේශ කළ බලන්න. එතකොට y සමානයි mx ධන c. මම ආදේශ කරන්නම් 5යි 2යි. කියන්නේ මොකද්ද? x 5යි y 2යි. y කියන්නේ 2යිනේ. m බිඳුවයි x 5යි. මෙතන ගුණ කිරීමේ ලකුණ තියෙන්නේ ධන c. බිඳුව වරක් 5 බිඳුවයි 2 සමානයි c. c කියන්නේ 2යි. අර කලින් මම හොයලත් ගත්තේ. එතකොට මේකේ අහන්නේ අන්තක්ඛණ්ඩයේ අනුක්‍රමණය අහන්නේ නේ. එතකොට c කියන්නේ 2යි m කියන්නේ බිඳුවයි 2020ට උත්තර 2. ලකුණු 2යි. හරි. දැන් යන් අපි ඊගාවට 2021ට කෙලින් මේකේ සරල රේඛාවේ සමීකරණය අහන්නේ. සරල රේඛාවේ සමීකරණය අහන්නේ ඔයාලට ඛණ්ඩාංක දෙක හොයාගන්න වෙනවා. ඛණ්ඩාංක දෙක හොයාගන්න වෙනවා. බලමු ඛණ්ඩාංක දෙක. ලේසියෙන්ම හොයාගන්න කෙලවරවල් දෙකක් දීලා තියෙන්නේ. එතකොට ඛණ්ඩාංක දෙක වෙන්නේ a වල ඛණ්ඩාංකේ බිඳුවේ 3 b වල ඛණ්ඩාංකේ 6 බිඳුව. බිඳුව 3 a වල ඛණ්ඩාංකේ b වල ඛණ්ඩාංකේ 6 බිඳුව. අහන්නේ සරල රේඛාවේ සමීකරණය හොඳට highlight කරලා තියාගන්න. රේඛාවේ සමීකරණය. එතකොට m අකුරයි c අකුරයි දෙකම හොයන්න වෙනවා. අපි m හොයලා ඉමු. y කණ්ඩාංක වෙනස 3 අඩු කිරීම බිඳුව x කණ්ඩාංක වෙනස බිඳුව අඩු කිරීම 6 3න් බිඳුවක් 3යි බිඳුවෙන් 6ක් ඔන්න හතරවෙනි වතාව වගේ මතක විදියට ඍණ 6යි ධන බෙදීම ඍණ ඍණයි 3 බෙදීම 6 3ට 1යි 6ට 2යි. එතකොට ඍණ භාගය තමයි මේකේ අනුක්‍රමණයේ විදිහට එන්නේ ඍණ භාගය කියලා. හරිද? c කීයද? c නම් හොයන්න ලේසිම ලේසි. මොකක්ද? ස්පේන් විතරයි ඕනේ. y අක්ෂය කැපෙන තැන. y අක්ෂය කැපෙන්නේ කීයද? c සමානයි 3යි. 3ේදී කැපෙන්නේ. එතකොට අහන්නේ මේ දෙන්න විතරක් නෙමෙයි සරල රේඛාවේ සමීකරණයට මෙතෙන්ටයි මෙතෙන්ටයි ආදේශ කරන්න. y සමානයි ඍණ m වෙනුව ඍණ දෙකෙන් 1යි x ධන 3. y සමානයි ඍණ දෙකෙන් 1යි x ධන 3 තමයි මේකේ සමීකරණය. මතක තියාගන්න mc විතරක් හොයලා තිබ්බොත් ලකුණු 1යි දෙන්නේ. ඒක ආදේශ කරලා සමීකරණයක් විදිහට ලියන්න ඉතුරු ලකුණ ගත්ත හැකි ලකුණු 2යි. දැන් යන් 2022 ප්‍රශ්නෙට 2022 ප්‍රශ්නේ බලන්න මේකේ අහලා තියෙන විදිය. මේ එක එක ආකාර ටිකක් වෙනස් වගේනේ. වෙනසුත් නැහැ. දෙක එක ලක්ෂය හරහා යන අන්තක්ඛණ්ඩය පහ වූ සරල රේඛාවක සමීකරණය y සමාන mx ධන c ආකාරයෙන් ලියන්න කියලා. මොකද්ද?
දෙක එක ඛණ්ඩාංකය හරහා යනවලු. ඒකේ c තව 5යි කියලාත් කියනවා. හරිද? ඉතින් c දන්නවා මේ c දන්නවා මේක ලිව්වොත් එම් x, y නේ. x දන්නවා y දන්නවා. ඉතින් මොකද්ද m හෙව්ව හැකි. මේ ටික මේ දුන්න ටික ආදේශ කරලා m හෙව්ව හැකි. y 1යි m දන්නේ නැහනේ. x 2යි c 5යි. මේ y කියන්නේ 1යි. මේ මතක තියාගන්න දැන් මේක නියම y ඉස්සෙල්ලා ලියවෙනවනේ අපි දැන් ලියන්න යද්දි. එතකොට දෙක හැම ලියවෙයි. ඔයා තමයි මිස්ටේක්. හරි. දැන් මේ විදිහට ආවා. දැන් මොකද කරන්න තියෙන්නේ? m තනි කර ගන්න ඕනේ. 5 ඉලක්කම මෙහෙට ගේන්න. sorry. කියන්නේ සමාන ලකුණෙන් එහා පැත්තටම ගේන්න. එතකොට 1 ඍණ 5 වෙනවා. 2යි m. එකෙන් 5ක් ගියාම ලකුණු අසමානයි. ලොකු එකෙන් පොඩි එක අඩු කරලා විශාල එකේ ලකුණ දාන්න. 5න් එකක් 4යි ඍණ 4යි. ඍණ 4 සමානයි 2යි m. දෙකෙන් බෙදන්න. දෙකට දෙක කැපිලා ගියා. m කියන්නේ ඍණ බෙදීම දන ඍණ 4 බෙදුනහම දෙකෙන් m ඍණ 2යි. m ඍණ 2යි. එතකොට c 5යි. ඒක කියලා තියෙන්නේ m හොයන්න කියලා තමයිනේ. අනුක්‍රමණය හොයන්න කියලා තියෙන්නේ. හැබැයි ඒක හොයලා මේ විදිහට ලියන්නත් කියලා කියනවා. එතකොට ඒක ලියවෙන්නේ කොහොමද? y සමානයි ඍණ 2x ධන 5. y සමානයි ඍණ 2x ධන 5 තමයි ඒ සමීකරණය. හරි. අපි දැන් යන් මේ ළඟම ආපු එක. මේ ගිය අවුරුද්දේ ආපු ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ 2023 බලමු මොකක්ද අහලා තියෙන්නේ කියලා. දැන් ඔයාලට 11 වෙනි අවුරුද්දේ කියන්නේ 2011 ඉඳන් මම මේ ප්‍රශ්න ටික අරන් ආවා. එතකොට දැන් මේ බලන්න මේ ප්‍රශ්නේ බිංදුව 2 සහ 1.5 ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණය. ඛණ්ඩාංග දෙකක් දීලා. මතකද මෙහෙම එකක් කෙලින්ම අහලක් තිබුණාද මගේ නේද 2018ද? මෙහෙම ඛණ්ඩාංග දෙක දීලා මෙයා අහනවා කොහොමද කරන්නේ? හරි. ඉස්සෙල්ලා මේකේ අනුක්‍රමණය හොයාගන්න වෙනවා. අනුක්‍රමණය හොයාගමු බලන්න. y ඛණ්ඩාංග වෙනස බැලුව බැලමට තේරෙන පුතේ මෙහෙන් අඩු කරොත් වැඩේ ගොඩ වගේ මේ 5න් 2ක් 3යි එකෙන් බිංදුවක් 1නේ. හරි. y ඛණ්ඩාංග වෙනස 5 අඩු කිරීම 2 x ඛණ්ඩාංග වෙනස 1 අඩු කිරීම බිංදුව 5න් 2ක් 3යි එකෙන් බිංදුවක් 1යි උත්තරය 3යි. m කියන්නේ 3යි. හරිද? එතකොට අනුක්‍රමණය ඇවිල්ලා 3ක් කියලා එනවා මේකේ. එතකොට දැන් ඔයාලට පුළුවන් c හොයන්න තියෙන්නේ. c හොයන්න ප්‍රස්ථාරයක් දීලා නැහැනේ. එතකොට ප්‍රස්ථාරයක් ඕනේ නැහැ නේද? ඇයි? මේ m දන්නවා හොයාගත්තා 3යි කියලා. මේ අපේ මේ xy ඛණ්ඩාංග තියෙනවා. මේ ඕන එකක් මෙතන ආදේශ කරන්න. y වලටයි x වලටයි ආදේශ කරන්න. c වලගේ එනවා නිකම්ම. හැබැයි මෙහෙම ආදේශ කරද්දි මේ x වල බිංදුව ආදේශ කරා නම් කෙලින්ම ගන්න පුළුවන් නේ. ආයෙ මෙතන එකද දාන්න ඕනෙත් නැහැ. අනුක්‍රමණය ඕනෙත් නැහැ මෙතන c හොයන්නනේ. ඇයි? මේ x බිංදුවයි මෙන්න මේ x, y නේ. x බිංදුවයි. එතකොට x බිංදුව වුණාම මෙතන මොක තිබ්බත් බිංදුව වෙනවා. එතකොට කෙලින්ම y සමානයි c වෙනවා. ඒ කියන්නේ c කියන එක කෙලින්ම දෙකක් වෙනවා. එහෙම නැත්තම් මෙහෙම ඇදුවනම් මෙතන එක දැම්ම නම් කෙනෙක්ට m වලගේ හොයා ගන්න වෙනවා. ඒක හොයලානේ තියෙන්නේ. 3 වරක් 1 3යි. y කියන්නේ 5යි. 5 සමානයි 3 ධන c. 3 මෙහෙට ආව ගමන් c 2යි. තේරෙනවද? මේ ලක්ෂ්‍ය ආදේශ කරන වැඩේ ගොඩ බිංදුව 2 ඛණ්ඩාංගය ආදේශ කරන්න y සමානයි mx ධන c ට. එතකොට y කියන්නේ 2යි. m කියන එක නම් නැතත් කමන්න 3 කියලා දාමු. ගුණ කිරීම x බිංදුවයි. සංඛ්‍යාවක් බිංදුවෙන් ගුණ වුණාම කීයද? බිංදුවයි. එතකොට මෙතන බිංදුව වෙනවා c කියන්නේ කෙලින්ම කීයද? උත්තරේ 2ක් කියලා එනවා. c උත්තරේ 2ක් කියලා එනවා. එතකොට m 3ක් කියලා එනවා. මොකක්ද අහන්නේ අවුරුද්දේ ඔයාලගෙන්? අහන්නේ සරල රේඛාවේ සමීකරණය අහන්නේ. එහෙනම් මේක ආයෙ පොඩ්ඩක් ලියා ගන්න අරකට දාලා කොහොමද ලියෙන්නේ? එතකොට
y සමානයි m3යි 3යි x c2යි ධන 2යි නේ ධන 2යි c ධනනේ ආවේ y සමානයි 3යි x ධන 2. හරි පුතේ දැන් එතකොට මේ කතා කරේ 2023 ප්‍රශ්නේ. එතකොට 2011 ඉඳන් අහපු ප්‍රශ්න මම දැන් කතා කරේ. දැන් ඔයාලට පේනවා මේ සමීකරණයට ආදේශ කරන්න තියෙන අනුක්‍රමණය ඇහුව හැම සැරේකම වගේ. එතකොට අන්තක්ඛණ්ඩ කියන්නේ මොකද්ද? අනුක්‍රමණය මොකද්ද කියන ඔයාලට පැහැදිලි කරා. සරල රේඛාවේ සමීකරණ y සමානයි mx ධන c. ඔය විදිහට ආදේශ කරලා මේ ගාන හදාගත්ත හැකි ලකුණු දෙකක් හම්බෙන්නේ. මේ ලකුණු දෙක මේ සැරෙත් දෙයි පුතේ අනිවාර්යෙන්. ඔය ලකුණු දෙක ගන්න මේ වීඩියෝ එක හොඳට බලන්න. බලලා මේ වැදගත් කරුණු සටහන් කරගෙන මේ ලකුණු දෙක ගන්න. එතකොට මම තවත් ඉස්සරහට තව පොඩි වීඩියෝ දෙකක් තුනක් දාන්න ඉන්නවා. මම ටියුට් හදාගෙන ගියා. ඒ කියන්නේ එකක් න්‍යාස වලටයි අනික අසමානතා වලට එකයි. මේ සැරේ අසමානතා එන්නක් තියෙනවා. න්‍යාසත් එනවා. මොකද අයින් කරලා තිබිච්ච සිලබස් එකේ ඒවා හින්දා ඒවා එනවා කියලා තියෙනවා. එතකොට ඒ හින්දා මේ ටිකට ලෑස්ති වෙන්න. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ගත්තා කියලා. එහෙනම් ඔයාලට O level සුබම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.